අර වගේ තත්වයක ඉන්න ගෑනු ළමෙක් වැඩට ගන්න දුක නැද්ද? ඒ වේදනාව දරාගන්නේ කොහොමද කියලා දන්නවද? මගේ ඉතුරු සල්ලි එයාට දෙන්න. හැබැයි මතක් කරලා මෙන්න මේක එයාට දෙන්න. ඔయిత වඩා ඒ ගෑනු ළමයා ගැන හිතන්න. මහත්තයා ඔව් මේ අරමිස්ගේ කෑම සල්ලි. මේ ඉතිරි සල්ලි. ඒ මිස්කෝ එමිස් ගියා මේක තියාගන්න ඉතුරු සල්ලි තපොඩි ටැග්ගකුත් තියෙනවා වඩ දෙන්න නැතින් මහත්තයා මේ මට ඔව් දැන් ඔයා ගෙදර යන්න ගිහිල්ලා රෙස්ට් එකේ ඉන්න පැත්ත හම්බුනාට පස්සේ වැටෙන්න සර් මං අද විතරක් වැඩ කරලා යන්නම් සර්